everyone, welcome back to our channel. අද මම ඔයාලට කියලා දෙනවා වෙනස්ම විදිහේ වටලප්පම. ඔයාලා ක්‍රීම් බුලි කාලා ඇති. ඔයාලා වටලප්පම් කාලා ඇති. හැබැයි වටලප්පම් ක්‍රීම් බුලි කාලා නැහනේ. අද අපි බලමු මේක කොහොමද කියලා. guys, මුලින්ම අපිට ඕනේ වෙනවා ජගිරි. මේක මම ලංකාවෙන් තමයි අරන් ආවේ. ලංකාවේ කියන හකුරු ගින්න. ලංකාවෙන් තමයි ඉතින් කඩවල වලට එන්නේ. මුලින්ම මම ජගිරි ටික පොඩියට කපා ගන්න තමයි හදන්නේ. මුලින්ම කොකනට් මිල්ක් ටික රත් කරගන්නවා. මේකට ගන්න ඕන හොඳ thick කොකනට් මිල්ක් එකක්. එතකොට ඔයාලට ඒක rich smooth වටලප්පම් එකක් හදාගන්න පුළුවන්. දැන් මේකට මම දාගන්නවා කාඩමන් දෙකක් තුනක්. දැන් අපේ අකුරු ටික ඇඩ් කරන්න තමයි යන්නේ. මේක හොඳට දිය වෙනකම් මික්ස් කරගන්න තමයි තියෙන්නේ. මේකට දැන් මම සෝල් චුට්ටක් දාගන්නවා. අකුරු ටික හොඳට දිය වුණාම අපි ලිප් ඔෆ් කරගන්නවා. මේක දැන් ටිකක් වෙලා දියන්න ඕනි ප්‍රශ්නේ ටිකක් අඩු වෙනකම්. මේ වැඩේට මම බිත්තර 6ක් ගන්නවා. ෆුල් එග් 4යි එග් යොක් 2යි. යොක් දෙක වෙන් කරලා ගන්න යන්න. මේක ස්ලෝලි මික්ස් කරගන්නවා. අපිට මේක ෆෝම් එකක් ඕනේ. අපිට මේක මික්ස් කරගන්න විතරයි ඕනේ. දැන් මම ස්ලෝලි මගේ ජග්‍රී ඇන් කොකනට් මික්ස් එක මේකට එකතු කරගන්න. මේ විදිහට මේක පෙරා ගන්න. අපි දැන් මේ ටික කප් වලට දාගන්න තමයි හදන්නේ. දැන් අපි මේක එකින් එකට කවර් කරගන්න ඕනේ. guys, දැන් අපි මේක බේක් කරගන්න තමයි හදන්නේ. ඊට පස්සේ වතුර පොඩ්ඩක් දාමු. මේක සෙල්සියස් අංශක 150 අපි තියන්න ඕන විනාඩි 30ක්. දැන් බලමු කොහොමද අපි වටලප්පම කියලා දැන්. guys, මේක පැය 4ක් තියන්න ඕනේ චිලර් එකේ. එතකොට මේක හොඳට කූල් වෙලා අපිට ඕනේ ටෙක්ස්චර් එක එනවා. මේක දවසක් තියන්න පුළුවන් නම් තවත් හොඳයි. මේක චිලර් එකේ තියන්න කලින් රූම් ටෙම්පරේචර් එකට එනකම් ඇය භාගයක් විතර එළියේ තියන්න. guys, මේක ඔයාලා වෙනදට කන වටලප්පම නෙමෙයි. මේක ටිකක් වෙනස් එකක්. බලාගෙන ඉන්න අන්තිම වෙනකම්. පැය 4කට පස්සේ අපි දැන් බලමු වටලප්පම් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. දැන් අපි මොකද කරන්න යන්නේ? බලාගෙන ඉන්න. මේකට උඩින් මම sugar දාගන්න තමයි යන්නේ. එයා ready වෙයි.
වටලප්පන් කිව්වම ලංකාවේ ගොඩක් කැමති කන්න. ඒ වගේම ක්‍රීම් බුලි කිව්වම ලෝකෙ ගොඩක් අය කැමති කන්න. මම හැදුවේ ඒ දෙක එකතු කරන්න. ක්‍රීම් බුලි කියන්නේ ඩබල් ක්‍රීම් මිල්ක් එක් දාලා හදන කෑම එකක්. ඒක ටිකක් සුදු පාටයි. හැබැයි අපේ වටලප්පම ටිකක් ඩාර්ක් කලර්. ඉතින් මම ඒ දෙක මැද එකක් තමයි ගත්තේ. ඒකයි වටලප්පන් එකේ පාට මගේ ටිකක් අඩු. සාමාන්‍ය ක්‍රීම් බුලි එකේ උඩින් සුගර් දාලා බ්ලූ ටෝච් එකෙන් අල්ලනවා. එතකොට අර කැරමල් ලස්සන කැරමල් පාටක් එනවා. ඒ කැරමල් පාට ගන්න තමයි මම සුගර් දාලා උඩින් ඒක කැරමල් කරේ. ඔයාලා try කරලා බලන්න. මම හිතනවා මේක හොඳ කම්බිනේෂන් එකක් කියලා. Tasting time. try කරලා බලන්න. ඊළඟ වීඩියෝ එක ගොඩක් ඉන්ට්‍රස්ටිං. subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.